විශේෂයෙන්ම අමරිකානු එලීට් ෆෝසස් 12000කට වැඩි සංඛ්‍යාවක් දැන් ෆයිනල් පුෂ් එක දෙන්න ඉරානයේ දෙසට ළඟා වෙමින් සිටිනවා. මේ අතර ඉන්නවා අපි කලින් කතා කරා USS Tripoli, ඒ වගේම USS Boxer සමග එන amphibious වැඩි ගෲප් එක. මෙතන ඉන්නවා මැරීන්ස්ලා 9500ක් විතර. මීට අමතරව 82nd Airborne Division එකේ දෙවලුන් එනවා 1000ක් පමණ. ඒ වගේම 75th Ranger Regiment එකකුත් පැමිණෙමින් සිටිනවා. ඒ වගේම Delta Force එක දැනටමත් forward deploy වෙලා ඉන්නේ. අපි මේක කතා කරා මීට කලින් අවස්ථා ගණනාවකදී. ඒ වගේම ඔවුන් සමග සිටිනවා 160th SOE එහෙම නැත්නම් Night Stalkersලා. ඔවුන්ගේ moving parts ටිකුත් මේනකොට සිද්ධ වෙනවා. ඒ වගේම US Navy SEAL team එකකුත් හිටියා මේ ආසන්නයේ. ඉතින් තවත් කණ්ඩායමක් එන බවට වාර්තා වෙනවා. ඉතින් මේ තොරතුරු අපි ඔයගොල්ලන්ට කලින්ම සඳහන් කරලා තිබුණා මේ මෙහෙම පටන් ගන්න කලින් මොනවද මේ සූදානම් වෙන්න කියන එක. ඉතින් අපි අද මේ ගැන පොඩක් දීර්ඝව ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් මොකක්ද මේ වෙන්නේ කියන එක. අමරිකානු යුද හමුදාවේ 82 වෙනි Airborne Division එහෙම නැත්නම් 82 වන ගුවන් සංග්‍රාමික බලකාය ගුවන් සංග්‍රාමික සේනාංකය මම ඔයගොල්ලන්ට මේක අඳුන්වලා දෙන්නම්. මේ ඔයගොල්ලන්ට පේනවා මොකද්ද මේ 82nd Airborne Division එක කියන්නේ කියලා. දැන් මෙතන සම්පූර්ණයෙන්ම ඉන්නවා 18000ක් 20000ක් පමණ වන සෙබළ පිරිසක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ෆස්ට් බ්‍රිගේඩ් එක එතන ඉන්නවා 4200ක් විතර. සෙකන්ඩ් බ්‍රිගේඩ්, තර්ඩ් බ්‍රිගේඩ් ඊට අමතරව ඉන්නවා කම්බැට් ඒවියේෂන් බ්‍රිගේඩ් එකක්. ඊට පස්සේ ඩිවිෂන් ආර්ටිලරි ෆයර් සපෝට් එක තියෙනවා. ඊට අමතරව තිබෙනවා සස්ටේන්මන්ට් බ්‍රිජ් ලොජිස්ටික් සපෝට් එකක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මේ පේනවා ස්පෙෂලායිස්ඩ් යුනිට්ස් කීපයක්ම තිබෙනවා. රීකොන්, ඉන්ජිනියර් යුනිට්ස්, එතකොට එයාර් ඩිෆෙන්ස්, එතකොට ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් වෝෆෙයාර්. ඉතින් මෙන්න මේ වගේ සමන්විත වෙනවා මේ 82 වෙනි Airborne Division එක. එහෙම නැත්නම් 82nd Airborne Division එක. එහෙම නැත්නම් 82 වන ගුවන් සංග්‍රාමික බලකාය. ඉතින් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මේක කොහොමද මේක සමන්විත වෙන්නේ කියලා. පෙන්ටගනය ඊයේ නියෝග කළා 82 වෙනි මේ Airborne Division එකට වහාම ඉරානයේ මෙහෙයුම් සඳහා පිටත් වෙන්න කියලා. මේකේ කමාන්ඩර් ඉන්නේ මේජර් ජෙනරල් බ්‍රැන්ඩන් ටැග්මියර් තමයි මේකේ කමාන්ඩින් ඔෆිසර් විදියට ඉන්නේ. ඉතින් දැන් ඔහු තම ශ්‍රී මේ විශේෂ කණ්ඩායම් සකස් කරමින් ෆෝර්ට් බ්‍රැග් නෝර්ත් කැරොලයිනා ඉඳලා මේ මෙහෙයුම් කලාපය වෙත යොමු කරමින් සිටින්නේ. ඉදිරි පැය කිහිපය තුළ මේ සේනාංකයේ 1000ක් පමණ වන විශේෂ කණ්ඩායමක් C-17 Globemaster 3 එතකොට C-5 Galaxy මේ වගේ යානාවලින් මේ වගේ ගුවන් යානාවලින් මේ මැද පෙරදිග කලාපයේ ෆෝර්ඩ් ඩිප්ලොයි කඳුරක් වෙත පළමුවෙන්ම පැමිණීමට නියමිතයි. ඊට පස්සේ මේ දැන් මේ විශේෂ මෙහෙයුම ආරම්භ කරොත්ින් මේ එයාබෝන් සහ රීකොන් සෙබළු තමයි මුලින්ම මේ භූමිය වෙත මේ විශාල සංඛ්‍යාවකින් මේ පැරිෂුට් ආධාරයෙන් කඩාවැටෙනවා. ඔගොල්ලෝ දකිනවා මේ එවැනි අවස්ථාවක්. මේ තමයි 82nd Airborne Division එකේ මේ පැරිෂුට් ඉන්ෆෙන්ට්‍රි සෙබළුන් මේ ගුවනින් සතුරු භූමියට ළඟා වෙන අවස්ථාවක්. පැමිණි පසු ඔවුන්ගේ පළමු ඉලක්කය වන්නේ මේ සතුරු භූමිය හෝල් කරගන්න එක. මොකද ඔවුන්ගේ ඉලක්කය තමයි මේ හෙවිය ෆෝසස් වලට ඔවුන් එනතුරු මේ සතුරු භූමිය හෝල් කරලා තබා ගන්න. ඉතින් මෙහිදී මේ හොස්ටයිල් සිටුේෂන් එකක් මතුවහොත් ඒ පාලනය කර ගැනීමේ හැකියාවත් මේ එයාබෝන් සෙබළුන් සතුව තිබෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ දර්ශන. ඉතින් ඔවුන්ට විශාල පැරිෂුට් එකක් තමයි තිබෙන්නේ. ඉතින් ඒක ඉතාමත් විශේෂ අවස්ථාවක් තමයි මේ එයාබෝන් සෙබළුන් යොදවීම කියන්නේ. මොකද විශාල භූමියක් එහෙම නැත්නම් විශාල සතුරු ඉලක්කයක් අත්පත් කර ගැනීම සඳහා ගුවනින් මේ සංග්‍රාමික සෙබළුන් යොමු කිරීම තමයි මෙහිදී සිදු වෙන්නේ. ඒ තමයි 72 වන රේන්ජර් රෙජිමන්ට් එක. ඉතින් මේකත් මේ විශේෂ හමුදා ඒකකයක්. මොනවද මේ රේන්ජර්ස්ලා? කවුද මේ රේන්ජර්ස්ලා කියන්නේ? රයිට්. ඒ කියන්නේ මේ ඩිරෙක්ට් ඇක්ෂන් ස්පෙෂල් ඔපරේෂන් ෆෝස් එකක් තමයි මේ රේන්ජර්ස්ලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඩෙල්ටා ෆෝස් අන්න ඒ වගේ හමුදා ඒකකයක් තමයි මේ රේන්ජර්ස්ලා කියන්නේ. විශේෂයෙන් මෙයාලත්
ඉතාම හැකියාවක් තියෙන මේ රාත්‍රී කාලයේ මෙහෙයුම් වලට මෙයාලාත් විශේෂඥයින්. ඉතින් නයිට් ස්ටෝකර්ස්ලා තමයි මේ රේන්ජර්ස්ලාත් මේ අවශ්‍ය මෙහෙයුම් වලට අරගෙන යන්නේ. ඉතින් high value targets මේ දැන් අපි කියනවා මේ HVTs කියලා. ඉතින් පණ පිටින් අල්ලගන්න එහෙම නැත්නම් විනාශ කරන්න විශේෂ පුහුණුවක් ලැබූ ඒකකයක් තමයි මේ 72nd රේන්ජර්ස්ලා කියන්නේ. ඒ වගේම මේ විශාල වශයෙන් එහෙම නැත්නම් heavily defend කරපු targets compounds එකක් breach කරලා අනිකුත් හමුදා ඒකක වලට දොර ඇරලා දෙන විශේෂ හමුදා කණ්ඩයක් විදියටත් මේ රේන්ජර්ස්ලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දැන් එයාලගේ විශේෂ හැකියාවන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ මෙහෙම පටන් ගන්නත් කලින් මොනවද මේ ලයිව් ටාගට් එකක් කැප්චර් කරන්න ඒ වගේම එයා ස්ට්‍රයික් එකකින් විනාශ කරන්න බැරි දෙයක් ටෙක්නිකලි බ්ලාස්ට් කරන්න මෙයාලා යොදා ගන්න හැකියාව තිබෙනවා කියලා. ඉතින් ඒ කාලේ අපි මේ කලින් වීඩියෝ බලපු අයට මේක දැන් මතක් වෙනවා ඇති. දැන් මේ ඩෙල්ටා ෆෝස් එකේ විශේෂ හමුදා කණ්ඩායම් වලට අවශ්‍ය අමතර වෙඩි බලය වගේම සෙබළු කණ්ඩායම් කිහිපයක්ද එකතු වෙමින් සිටිනවා. මේ ඔබ දකින්නේ අලුතින් එම යානාවලට අවශ්‍ය රොකට්ස් ඒ වගේ වෙඩි බලය එකතු කරන ආකාරය. හරි අපි බලමු ඊළඟට නයිට් ස්ටෝකර්ස්ලා ගැන. නයිට් ස්ටෝකර්ස්ලා කියන්නේ 160th සෝ එහෙම නැත්නම් සෝ කියන්නේ මේ ස්පෙෂල් ඔපරේෂන් ඒවියේෂන් රෙජිමන්ට් එක කියන එක. ඉතින් ඕනුත් දැන් සූදානම්ෙන් ඉන්නේ. අපි බලමු දර්ශන. දැන් මේ නයිට් ස්ටෝකර්ස්ලාගේ ප්‍රධාන කාර්යය තමයි මේ ඩෙල්ටා ෆෝස් එක හෝ 72nd රේන්ජර් රෙජිමන්ට් එක වගේ ස්පෙෂල් ෆෝස් එකක් සතුරු භූමිය වෙත රැගෙන යාම. විශේෂයෙන්ම සතුරන් විසින් පාලනය කරන ලද එයා ස්පේස් එකක ඒ වගේම සතුරු ප්‍රහාරයන් මැද්දේ වත් මේ යානා විශේෂ මේ සෙබළු කණ්ඩායම් අවශ්‍ය ස්ථානයට රැගෙන යාම තමයි කරන්නේ. ඉතින් ඔවුන්ගේ මිෂන් ඔබ්ජෙක්ටිව් එක අවසන් වනතුරු ඔවුන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඉන් ඇන්ඩ් අවුට් මේ අරමුණ ඉෂ්ට කරගන්න. අපි වෙනිසුලා වලදී දැක්කා නයිට් ස්ටෝකර්ස්ලා කොහොමද මේ ඩෙල්ටා ෆෝස් එක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මදුරෝව අරගෙන එන්න කටයුතු කළේ කියලා. මෙයාලා ඊටාම ලෝ ෆ්ලයි කරනවා මේ MH60 ඒ වගේම MH47 ඒ වගේම MH6 හෙලියානා ඊටාම අවදානම්. ඉතින් මේ මෙහෙයුමක් සිද්ධ කරන්න උන් මුල සිට අග දක්වාම. හරි දැන් ඔයගොල්ලෝ දැක්කා නයිට් ස්ටෝකර්ස්ලාගේ කාර්යභාරයත් කොයි වගේද කියලා. අපි සූදානම් ඊළඟට කතා කරන්න තවත් විශේෂ හමුදා කණ්ඩයක් තමයි නේවි සීල්ස්ලා කියන්නේ. ඉතින් සීල්ස් ගැන කතා කරද්දී කවුද මේ සීල්ස්ලා කියන්නේ? සීල්ස් ගැන අඳුරගන්න එපා අපි ඉස්සෙල්ලාම නේද? Sea Air Land කියන එක තමයි මේ සීල්ස්ලාගේ නමින් හඳුන්වන්නේ. ඉතින් මෙයාලා විශේෂ හැකියාවන් තිබෙන හමුදා කණ්ඩායම් ඔයගොල්ලෝ දන්නවා. Navy සීල්ස්ලා ඔෆිෂියලි ස්ටැබ්ලිෂ් කරේ JFK එහෙම නැත්නම් ප්‍රෙසිඩන්ට් ජෝන් F කෙනඩි 1962 දී. දැන් මේ වන විට ඇක්ටිව්ලි Navy සීල්ස් ටීම්ස් 8ක් ඉන්නවා. ඒ තමයි SEAL Team 1, SEAL Team 2, SEAL Team 3, SEAL Team 4, SEAL Team 5, SEAL Team 7, SEAL Team 8, ඒ වගේම SEAL Team 10. SEAL Team 9 කියලා එකක් නැහැ. ඉතින් මේ ස්පෙෂල් මිෂන්ස් වලට තමයි අපි යොදාගන්නේ ඇමරිකානු නාවික හමුදාවේ ඉන්න විශේෂම මේ SEAL Team 6 එහෙම නැත්නම් eliteම ෆෝස් එක තමයි SEAL Team 6. ඉතින් මේක ඔෆිෂියලි හඳුන්වන්නේ ඩේව් ග්‍රූ කියලා. ඉතින් ඔගොල්ලෝ මතක නම් 2011 පාකිස්තානයේදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්න යොදාගත්තේ ඔපරේෂන් නෙප්චූන් ස්පියර් මෙහෙයුම සඳහාත් එක්ුණේ මේ SEAL Team 6 කණ්ඩායම්. ඒ වගේම ඔයගොල්ලන්ට මතක නම් කැප්ටන් ෆිලිප්ස් මේ මූවි එක එහෙම නැත්නම් ඒ අවස්ථාව කැප්ටන් ෆිලිප්ස් බේර ගන්න මෙහෙයුම කරේ මේ විශේෂයෙන්ම මේ SEAL Team එකේ ස්නයිපර්ස්ලා තමයි එකතුනේ. ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ මූවි එක බලලා ඇති. ඉතින් මේ වගේ විශේෂ හැකියාවන් තමයි මේ SEAL Teams වලට තිබෙන්නේ Navy SEALs වලට. ඉතින් අපි කලින්ම කිව්වා මේ SEAL Team එකකුත් මේ embedded වෙලා එහෙම නැත්නම් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් දැන් තවත් කණ්ඩයක් පැමිණෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේකේ
සීල් ටීම්ස් ලගේ 1357 මේ ඩිප්ලොයි වෙලා ඉන්නේ වෙස් කෝස්ට් එකේ. ඊට අමතර 24810 ඩිප්ලොයි වෙලා ඉන්නේ ඊස් කෝස්ට් එකේ. මට ආරංචි වෙන විදිහට මේ වෙස් කෝස්ට් එකෙන් තමයි ටීම් එකක් පැමිණෙමින් ඉන්නේ. හරි, ඊට අමතරව අපි කතා කරනවා මේ සීල් ටීම්ස් වල වැදගත්කම ඊළඟට. දැන් ඕගොල්ලොන්ට මේ දර්ශනවලුත් දකින්න පුළුවන්. high value targets මේ missions වලට ඒ වගේම hostage rescue වගේ වැඩවලට ඒ වගේම highly classified operations වලට තමයි මේ SEAL teams යොදාගන්නේ. දී යටින් කිමිදෙලා හිතා ගන්නත් අපහසු මෙහෙයුම් බාර දෙන්නේ මේ SEAL teams වලට. ඉතින් මේ ඉරාන මෙහෙයුම් කලාපයට SEAL teams කැඳවා තිබීමෙන් පෙන්눔 කරන්නේ ඉතාමත් strategically වැදගත් ඉලක්කයන් ගැන ඇමරිකාව දැස යොමු කර තිබෙනවා කියන එක. හරි, දැන් ඔයාලා අඳුරගත්තා මම හිතන්නේ මේ ඇමරිකානු හමුදාවන්ගේ elite forces එහෙම නැත්නම් විශේෂ හමුදා ඛණ්ඩ අපි කතා කරා එහෙම නැත්නම් අපි මේකට cream of the US military කියලා, right? ඉතින් 82nd Airborne 72nd Ranger Regiment එක, ඊට පස්සේ Delta Force එක, Night Stalkersලා, එතකොට Navy SEAL teams, ඊට අමතරව ඕගොල්ලොත් එක්ක අපි ඊට කලින් කතා කරා USS Tripoli, ඒ වගේම USS Boxer, Amphibious Ready Groups දෙකේ මොනවද ඒ හැකියාවන් කියලා. ඉතින් මේ සියල්ලම එකතු වුණාම කොයි වගේ විශේෂ හැකියාවක්ද දැන් මේ ඉරානයට අරගෙන එන්නේ කියලා. ඉතින් මේක විශේෂයි. දැන් අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා සිකුරාදා වෙන විට මේ කණ්ඩායම් සියල්ල ස්ථානගත වෙයි කියලා. ඉතින් එතනින් පස්සේ මේ සාකච්ඡා ක්‍රියාදාමයේ යම් කිසි ආකාරයක අවශ්‍ය ප්‍රතිඵල ලැබුණේ නැත්නම් එතනින් පස්සේ මොවුන් ක්‍රියාත්මක වේවි මේ කාන්තූපත අත්පත් කරගන්න.